උදාවන 2026 වසර කටක ලග්න හිමියන්ට කොහොමද කියලා තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. කටක ලග්න හිමියෙක් කියන්නේ දුක සැප වගේම ජය පරාජය විඳ දරා ගැනීමේ ශක්තියෙන් යුක්ත පුද්ගලයෙක්. මෙයාගේ හිතේ ගොඩාක් වෙලාවට කරුණාව අනුකම්පාව තියෙනවා. ඒ වගේම ගොඩාක් මෛත්‍රී සහගත පුද්ගලයෙක්. 2026 වසර පුරාවටම සෙනසුරු ග්‍රහයා මීන රාශිය කියන නවවන භාවයේ රැඳිලා ඉන්නවා. ඒ වගේම තමයි රාහු ග්‍රහයා 2026 දෙසැම්බර් 5 වෙනිදා වෙනදී 8 වන භාවයේ කුම්භ රාශියේ රැඳිලා ඉන්නවා. 2026 වසරේදී ප්‍රධාන ග්‍රහ මාරුවක් සිද්ධ වෙනවා. ගුරු ග්‍රහයා ජූනි මාසේ 2 වෙනිදා ඉඳලා නොවැම්බර් මාසේ වෙනකල් කටක රාශියේ. ඒ කියන්නේ ලග්න භාවයේ සංක්‍රමණය වීම සිද්ධ වෙනවා. මේක ඉතාමත් වාසනාවන්ත ග්‍රහ සංක්‍රමණයක්. ඒ හේතුවෙන් කටක ලග්න හිමියන්ට මේ වසර පුරාම ගොඩාක් දේවල් වෙනස් වෙනවා. ගුරු ග්‍රහයා ලග්න භාවයට පැමිණීමත් එක්කම පුණ්‍ය කටයුතු වලට බොහොම ලැබියාවක් ඇති වෙනවා. අවුරුදු ගාණක් වැඩ කරලා හෙම්බත් වෙලා ඉන්න ඔයාලට මේ වෙලාවේදී ලොකු විවේකයක් මනසට අවශ්‍ය වෙන හින්දා හිතේ සැනසෙල්ල බලාපොරොත්තු වෙන ගොඩාක් පින්දහම් වල නිරත වෙනවා. ඒ වගේම කටක ලග්න හිමියන්ගේ හිතේ ශක්තිය වැඩි වෙන වසරක්. ඔයාලව පිළිගැනීමකට ලක් වෙනවා වගේම උසස් අයගේ ආධාර උපකාර වලට ලැබෙනවා. ඇත්තම කියන්න ඕනේ පෙර පින ඉස්මතු වෙන වසරක් කියලා. ඒ වගේම තමයි විදේශගත වෙලා ඉන්න හැමෝටම ඉතාමත් යහපත් කාලයක් විදිහට හඳුන්වන්න පුළුවන්. වසරේ මුල් කාලයේදී ගුරු ග්‍රහයා 12 වෙනි භාවයේ තැන්පත් වීම නිසා 6 වෙනි භාවයට දෘෂ්ටි වැටීම හරහා ලීසින් ණය ගනුදෙනු වගේ දේවල් සම්බන්ධයෙන් ඉතාමත් යහපත් කාලයක් විදිහට හඳුන්වන්න පුළුවන්. වසරේ මුල් කාලයේදීම ඔයාලට අවස්ථාව හිමි වෙනවා ණය මුදලක් ලබාගෙන ජීවිතය අලුතින් ආරම්භ කරන්න. ණයට දීලා පාඩු සිදු වෙලා තියෙනවා නම් ඔන්න ඔයාලට මේ ණය නැවත හම්බ වෙන කාලයක්. ණය සම්බන්ධ තිබුණ සියලුම ප්‍රශ්න ගැටලු निराකරණය කරගන්න හම්බ වෙනවා මේ වසර තුලදී. ඒ වගේම තමයි තමුන්ට උරුම දේවල් ලබන්නත් වාසනාව තියෙනවා 2026 වසරේදී. ඒ වගේම තමයි ඉඩකඩම් යාන වාහන තෑගි වශයෙන් ලබන්නත් ඉඩකඩ තියෙනවා. වසර පුරාම මුදල් අතර වැඩියෙන් ලැබෙන කාලයක් හින්දා මුදලක් තැන්පත් කරන්නත් ඔයාලට අවස්ථාව හිමි වෙනවා. ඒත් ඉතින් ඔයාලා ආයෝජන කරනකොට යම්කිසි මුදලක් කුමක් හෝ දෙයක් සඳහා ආයෝජනය කරනකොට ටිකක් කල්පනාකාරී වෙන්න ඕනේ. වංචාකරුවන්ට හසු වෙන්න පුළුවන්. ඒ හින්දා දෙපාරක් ඒ පිළිබඳව හිතන්න අවශ්‍යයි. ජූලි මාසයේ මැද භාගයෙන් පස්සේ සෙනසුරු ග්‍රහයා ප්‍රතිගාමී චලිතයක යෙදෙන හින්දා දිනපතා ගමන් බිමන් යන අයට පොඩි පොඩි කරදර මතුවෙන්න පුළුවන්. ඒ වගේම තමයි ජූලි මාසයේ මැද භාගයෙන් පස්සේ රැකියා ස්ථාන මාරු වීම අධික ගමන් බිමන් නැති වෙන්න පුළුවන්. කොහොමවත් වසරේ මැද භාගයෙන් පස්සේ මැයි මාසයෙන් පස්සේ ව්‍යාපාර වර්ධනය වෙලා ජීවිතය සමෘද්ධිමත් වෙන්න පුළුවන්. ඔන්න විදේශගත වීම බලාපොරොත්තු වෙලා හිටපු හැමෝටම මාර්තු මාසේ මැද භාගයෙන් පස්සේ ඒ අවස්ථාව ඔයාලට සපුර ගන්න අවස්ථාව සැලසෙනවා. ඒ වගේම තමයි මාර්තු මාසේ මැද භාගයෙන් පස්සේ රැකියා සොයන හැමෝටම හොඳ රැකියා අවස්ථා හිමි වෙනවා. බ්‍රහස්පති ග්‍රහයාගේ පිහිටීම අනුව මාර්තු මාසේ මැද භාගයේ දක්වාම රැකියා වල ප්‍රශ්න ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ආදායම් තත්ත්වයේ පොඩි ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ප්‍රමාද වීම ඇති වෙන්න පුළුවන්. ඒත් ඉතින් මේ තත්ත්වය මාර්තු මාසෙන් පස්සේ වෙනස් වෙනවා. ජීවිතේ ඔයාලගේ සියලු බලාපොරොත්තු ඉටු කරගන්න අවස්ථාව ඔයාලට සැලසෙනවා. ඒ වගේම මේ වෙලාවේදී ගුරු ග්‍රහයා කටක රාශිගතව තැන්පත් වෙලා ඉන්නවා නම් ගුරු ග්‍රහයා උච්ච භාවයෙන් තමයි ඔයාලගේ කේන්ද්‍ර සටහනේ තැන්පත් වෙලා ඉන්නේ. ජූනි මාස 2 වෙනිදාන් පස්සේ කටක රාශියට සංක්‍රමණය වෙන ගුරු ග්‍රහයාගේ පැමිණීමත් එක්කම විශාල ලාභ අවස්ථා ළඟා වෙනවා. මොකද ගුරු ග්‍රහයා ලග්න භාවයේ කියලා කියන්නේ කටක ලග්න හිමියෙකුගේ ජීවිතය ඉතාමත් වාසනාවන්තයි. තමුන්ගේ දරු පවුලත් එක්ක ඉතාමත් යහපත් විදිහට ජීවිතය ගෙවන්න මේ අයට අවස්ථාව හිමි වෙනවා. ආගමානුකූලව ජීවත් වෙන පුද්ගලයන් කියලා කියන්න ඕනේ. මේ අය ගොඩක් ප්‍රඥාවන්ත පුද්ගලයන්. ඒ වගේම ධනවත් පුද්ගලයන්. ඒ වගේම තමයි ගුරු ග්‍රහයා ලග්න භාවයේ කියලා කියන්නේ තමුගේ ප්‍රිය පාර්ශවයටම ඉතාමත් යහපත් පිහිටීමක්. ඉතින් ජූනි මාසයේ 2 වෙනිදාන් පස්සේ ගුරු ග්‍රහයා කටක රාශිගත වීම හරහා මේ තත්ත්වය පොදුවේ හැමෝටම බලපානවා. ඔයාලගේ කේන්ද්‍ර සටහන අනුව මේ තත්ත්වය ගැන පැහැදිලිව බලා ගන්න පුළුවන්. WhatsApp message එකක් යොමු කිරීම තුළින් අඩුව මුද්‍රකට වලට පුළුවන් කේන්ද්‍ර සටහන පරීක්ෂාවක් කරගන්න. පොදුවේ ගත්තට පස්සේ කටක ලග්න හිමියන්ට කුජ මහ දසාව, කේතු මහ දසාව ඉතාමත් යහපත්. ඉතින් මේ කාලවකවානු ගෙවෙනව නම් කටක ලග්න හිමියන්ට
2026 වසර ඉතාමත් එහාපත් බව පෙනී යනවා. ඔබ මේ වෙලාවේදී ගුරු මහ දසා කාලයේ ගෙවෙනව නම් මිශ්‍ර ඵල ලබා දෙන්න පුළුවන්. සුභාසුභ දෙකම ඔබට ලැබෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් කටක ලග්න හිමියෙකුගේ රාහු ග්‍රහය 11 වෙනි භවයේ තැන්පත් වීම ඉතාමත් එහාපත් පිහිටීමක්. රාහු ග්‍රහය 11 වෙනි භවයේ කියලා කියන්නේ උච්ච ශ්‍රේෂ්ඨව තමා එම ස්ථානීය තැන්පත් වෙලා ඉන්නේ. ඒ කියන්නේ ලැබීම ස්ථානීය. මෙතන ඉන්න රාහු ග්‍රහයගෙන් විදේශ මූලාශ්‍ර වලින් ධන ලාභ ලැබෙන්න පුළුවන්. සමහර වෙලාවට අනිකුත් ග්‍රහ දෘෂ්ටි අනුව මේ අය අසාධාරණ විදිහට මුදල් හොයන්නත් පුළුවන්. කොහොම වුණත් નિરાයාසයෙන්ම මුදල් ලැබෙන පිහිටීමක් තමයි කටක ලග්න හිමියන්ගේ ගුරු ග්‍රහය 11 වෙනි භවයේ තැන්පත් වීම. ඉතින් ඔයාලා කේන්ද්‍ර සටහන තුලින් මේ දේවල් දැනගන්න අවශ්‍ය නම් WhatsApp message එකක් යොමු කරලා නිවැරදිව කේන්ද්‍ර සටහන් පරීක්ෂාවක් කරගන්න ඔයාලට අවස්ථාව තියෙනවා. පොදුවේ ගතට පස්සේ කටක ලග්න හිමියන්ට ඉතාමත් යහපත් වසරක් ලෙස 2026 වසර හඳුන්වන්න පුළුවන්.